ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න හිටියා. එතකොට මෙන්න මේ ශ්‍රේෂ්ඨාතර ට්‍රාන්සිස්ටර් එහෙම නැත්නම් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. JFET සහ MOSFET කියලා. එතකොට මේ අතරිනොත් N channel සහ P channel, N නාලි සහ P නාලි කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඔයා A level physics කරත් engineering technology විෂය කරත් ඔයාට මෙන්න මේ JFET යටතේ ඔයාට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ N නාලි එහෙම නැත්නම් N channel JFET සම්බන්ධයෙන්. අපි බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේ ගත්තට පස්සේ අපි මුලින්ම ගන්නවා N වර්ගයේ බාහ්‍ය අර්ථ සංඥායකයක්. එතකොට මට කියන්නේ N වර්ගයේ බාහ්‍ය අර්ථ සංඥායකයක් ගන්න නම් මම මේකට මාත්‍රණය කරන්න ඕනේ මොනවද? තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ නිසං අර්ථ සංඥායක පරමාණු දැල්සයකට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරලා තමයි මේ N වර්ගයේ බාහ්‍ය අර්ථ සංඥායකය හදලා තියෙන්නේ. මම මේ සිලින්ඩර් කොටස අරගෙන මේකේ මම වටේ කනවා. හරි වටේ කනවා කියලා කියන්නේ මොකද්ද? මේක දැන් සිලින්ඩරයක් වගේ නෙදී. මේ සිලින්ඩරේ මේ හරස් කඩක් මම ඇඳලා තියෙන්නේ. මෙන්න මේ හරස් කඩ මම මෙන්න මේ ලේ එකක් ඉවත් කරනවා. ටොම් ඇන්ඩ් ජෙරි වලදී. එතකොට ඔන්න ටොම් ඇන්ඩ් ජෙරිගේ දැකලා තියෙනවද අර ජෙරි ඇවිල්ලා අර ඇපල් ගෙඩි වල එහෙම මෙහෙම ගානට කාගෙන යනවා. අන්න ඒ වගේ මේකේ මම වටේට කනවා. ඊට පස්සේ මේ කාපු කොටස තියෙනවා. මේ කාපු කොටසට මම P වර්ගයේ බාහ්‍ය අර්ථ සංඥායක කොටසක් දාලා මේක දාන්න පුරවනවා. හරි. ඒ කියන්නේ අර කාපු ටික වැහෙන්න මම P වර්ගයේ එකක් දානවා. එතකොට මේක වැඩ කරන්නේ මෙන්න මේ වගේ. හිතන්න ඔයා ටැප් එකකින් හරි. එතකොට ඔයා මෙන්න මේ ටැප් එකකින් හෝස් එකක් සම්බන්ධ කරලා පැලයකට වතුර දානවා කියලා හිතන්න. හරි. එතකොට මට කියන්න ටැප් එකෙන් එළියට යන වතුර ටිකයි හෝස් එකේ බටෙන් එළියට යන වතුර ටිකයි මොකද වෙන්නේ? සමානයිනේ. අන්න ඒ වගේ තමයි මේකත් වැඩ කරන්නේ. එතකොට ඔන්න එන වතුර ටික ඔයාට අර බටේ කොන මිරිකලා මොනවා කරගන්න පුළුවන්? බටේ කොන මිරිකලා එන වතුර ටික ඔයාට පාලනය කරගන්න පුළුවන්. එතකොට මේක වැඩ කරන්නේ මෙන්න මේ වගේමයි. එතකොට මම මෙන්න මේකට සැපයුමක් දෙනවා. මෙතෙන්ට මම දෙනවා ධන සැපයුමක්. හරි. ඊට පස්සේ මම මෙතෙන්ට දෙනවා ඍණ සැපයුමක්. හරි. ඍණ සැපයුමක් හිතන්න මම මෙතන ග්‍රවුන්ඩ් කළා කිය. මෙතන ග්‍රවුන්ඩ් කළා නම් මෙතන විභවය 10යි නම් මෙතන විභව අන්තරේ 5 වෝල්ට් නම් මෙතන බිඳුව නම් 10ක් වෙන්න නම් මෙතන ධන 10ක් වෙන්න ඕනේ. මෙතන බිඳුව වෙලා මෙතන 5 වෝල්ට් විභව අන්තරයක් වෙන්න නම් මෙතන ඍණ 5ක් තියෙන්න ඕනේ. හරි මොන තමයි ඒක. එතන මට කියන්නේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි කොයි පැත්තද? ඍණ පැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විදිනවා. හරි. ඒ කියන්නේ මෙතන තමයි ඉලෙක්ට්‍රෝන විදින්නේ. ඒ කියන්නේ සෝර්ස් එක ප්‍රභවය කියලා කියන්නේ. මෙතනින් තමයි කැප්චර් කරගන්නේ. අරගන්නේ. මේකට අපි කියනවා ඩ්‍රේන් එක එහෙම නැත්නම් සොරවුව කියලා. මේක පාලනය කරන්නේ මෙන්න මේ ගේට් එකේ. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔක්කොම ගණන් කියන්න මෙන්න මේ PM සංඛ්‍යාවක් ගත්තට පස්සේ මෙයා පෙර නැමුණු වෙන්නේ මොන අවස්ථාවෙද? P පැත්තට 9 ගුණයක් සහ N පැත්තට ඍණ ගුණයක් ආවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව විතරයි මෙයා තුලින් ධාරාව